හලෝ යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ කොහොමද? ඉතින් මම පළවෙනි vlog එකෙන් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නවා. ඉතින් අයිස්ක්‍රීම් දාසල් කරගන්න යන්න තමයි යන්නේ. බලමු අයිස්ක්‍රීම් දාසල් තියෙද්දන්න. පළවෙනි vlog එක subscribe කරලා පොඩි උදව්වක් දෙන්න ඉතින්. අපි යමු දන්සල් හොයාගෙන. අපි මාර්ගමත් යන්නේ බලමුකෝ. ඔහොමම යමු අපි එහෙනම්. එන්න. ඔව් යාළුවනේ ඉතින් අයිස්ක්‍රීම් දන්සලක් හොයන් යන ගමන් ඉන්නේ ඉතින්. ඔව් ඉතින් යාළුවනේ අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඔව් ඉතින් යාළුවනේ අයිස්ක්‍රීම් එක කන ගමන් ඉන්නේ. සෙඩ් එකෙන් තෙල් ගහගන්න එතුමා යාළුවනේ. දන්සලක් හම්බුණා ඒකත් මොන ගමන් ඉන්නේ මේ මොකද කිව්වොත් කතා කරන්න බැරි පෝලිං වල ඉන්න තදබරිත් හින්දා මම කතා කරන්න බැරි ඉතින් මම මෙහෙම ඩක් ගන්න. ඔව් ඉතින් යාළුවනේ මම අපේ යම වැඩ ගන්න ෂොප් එකට යනවා ප්‍රයාසංශක. ඉතින් ඒකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා එහෙම මමත් එක්ක යනවා ආයි දන්සලක් දෙයක් කාලා තොරණක් දෙයක් බල්ලා ගෙදර යන්න. ඔව් ඉතින් ඔය තියෙන්නේ අපි කන්න ගත්ත ඒවා ඒ වෙලාවේ දන්සල් විතර කයට මාදි ඉතින් ඕතරම් කන්න ඕනේ. ඔව් ඉතින් යාළුවනේ මම බිබී මේ බලනවා මේ එන්නේ නැත්තේ කියලා බලද්දි මම ගොඩක් වෙලා තියන් ඉඳින්න බටේ පෙඟිලා. ඔව් ඉතින් යන්නේ යන ගමන් පාර ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ ක්ලිප් එකක් දෙන්නේ. පේනවා ඇති ඉතින් ඉස්සරහටම අපි යනවා. ඔන්න අපිට ඉස්සරහෙන් මේ පළවෙනි තොරණ හම්බුණා. පේන ඇති ඔයගොල්ලන්ට මං හරියට බයික් එකේ ගිහින් හරියට දෙන්නත් බෑ ඒක අමාරුයි. මං කොහොම හරි ඔයගොල්ලන්ට වීඩියෝ ගෑලා කර දුන්නා. පේනවා ඇති යාළුවනේ වීඩියෝ එක ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් බලා ගන්න ඉතින් වැඩි එහෙම ගන්න බෑ ගොඩක් කැමරාවත් quality නැහැ ගින්දා එච්චරම quality එක ගන්නත් බෑ. මං අර තියෙනවා යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් අපි ඕම ඉස්සරහටම යනවා ඉතින් පොඩි රවුමක් දාලම දන්සලක් හොයාගෙන එහෙම ගෙදර යනවා. පොඩි රවුමක් දාලා ගෙදර යන්න. ඔය ඉතින් අපි ඉස්සරහටම යමු ඉතින් ඔයගොල්ලෝ බලන්න තොරණ. ඔව් ඉතින් මම සවුන්ඩ් එහෙම ඕෆ් කරලා තියෙන්නේ යාළුවනේ කොපිරයිට් ප්‍රශ්නේ හින්දා මේ වල මියුසික් දාන හින්දා කොපිරයිට් ප්‍රශ්නේ හින්දා මම අයින් කරලා තියෙන්නේ සවුන්ඩ් එක. ඔව් ඉතින් අපි මේ කඩල පොලිමක ඉන්න ගමන් පේනදී කඩල මුලක් තියෙනවා. ඔව් අපි මේ දැන් අයිස්ක්‍රීම් දන්සලකටත් ගියා. පේනවා ඇති යාළුවනේ අයිස්ක්‍රීම් එක ගත්තා. මං වැඩිම කැමති චොකලට් හින්දා මං චොකලට් ඉල්ල ගත්තා. ඔව් ඉතින් යාළුවනේ පේනවා ඇති ලයිට් ටික මේ ලයිටර් අපි යද්දි ගොඩාක් දාලා තිබ්බ ඒකෙන්ද මම ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුවා. ඔව් පේනවා ඇති යාළුවනේ ආයෙ පැත්ත පතුනේ පැත්ත බලන්නපා මේ පැත්ත බලන්න අන්න එහෙම. ඔව් ඉතින් යාළුවනේ පේනවා ඇති. ඔව් ඉතින් යාළුවනේ අපි මේ යන ගමන් ඉන්නේ. ඔව් හරි ඉතින් අපි යමු. ඔව් ඉතින් යාළුවනේ අපේ පළවෙනි කැරකෙන කූඩුව හම්බුණා ඉතින්. අපි දැන් ඔන්න පාරේ යන ගමන් ඉන්නේ යාළුවනේ ඉතින්. ඔව් ඉතින් තවත් කැරකෙන කූඩුවක් එතන එහා පැත්තෙම තිබ්බා. ඔව් ඒව ගොඩාක් ලස්සනයි ඉතින්. මම ඕගොල්ලන්ට පුළුවන් තරම් ගිය තැන්වල හැමතැනම තැන්වල ඕගොල්ලන්ට වීඩියෝ දානවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගේනවා. ඉතින් channel එක subscribe කරලා like පාරකුත් දාන් තියාගන්න ඉතින් යාළුවනේ. අපි ඉස්සරහට challenge අර මේවා වගේ vlog ඒ වගේ ඒව කරමු ඉතින්. ඔන්න ඉතින් අපේ අනිත් ඒ කියන්නේ දෙවනි තොරණත් අපිට හම්බුණා ඉතින්. පේනවා ඇති ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලන්න ඉතින්. ඔව් ඉතින් යාළුවනේ තොරණ ගොඩාක් ලස්සනයි. හැම තොරණක්ම වගේ ලස්සනයි. කැරකෙන කූඩු ලස්සනයි. ඉතින් පේනවා ඉතින් ඔයගොල්ලෝ බලන්න යාළුවනේ ඉතින්
ඔයගොල්ලන්ට බලන්න තමයි ඉතින් මේව මාත් දාන්න ඉතින් පේනවා ඇති ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලන්න. ඔව් ඉතින් යාළුවනේ තවත් කරගෙන කූඩුවක් හම්බුණා. පේනවා ඇති ඉතින් ඒකත් මාරම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්න ඉතින් පේනවා ඇති කරගෙන විදිය මාර ලස්සනයි ලයිටුත් එක්ක. ඔව් ඉතින් යාළුවනේ අපිට අනිත් තොරණක් හම්බුණා. ඔව් ඉතින් පේනවා ඇති ඉතින් යාළුවනේ ඒකත් ලස්සනයි. මාරම ලස්සනයි ඉතින් ඕගොල්ලොත් බලන්න. ඕගොල්ලන්ට බලන්න කියලා තමයි මම හැම වෙලාවෙම කියන්නේ. ඕගොල්ලන්ට බලන්න තමයි මේව දාන්නේ මම. මගේ channel එක subscribe කරන්න ඉතින් අමතක කරන්න එපා. ඔව් ඉතින් යාළුවනේ යන ගමන් ඉන්නේ පොඩි රවුමක් තව රවුමක් විතර රවුමක් ගහලා යනවා. ඔව් ඉතින් අපිට අනිත් තොරණක් හම්බුණා. ඒක නම් ටිකක් කොසයි. ඒක ලස්සනයි. ඒකත් මාරම ලස්සනයි. ඒකේ මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තා වැඩියෙන්. එතන මේ මාර ලස්සනට ගහලා දෙන එක. මම ඕගොල්ලන්ට පේන්න මං ගත්තා මේ මගේ කැමරා ක්වොලිටි නෑ වැඩි ක්වොලිටි පුළුවන් විදිහට මං ගත්තා. ඔව් ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් බලන්න. ඉතින් යාළුවනේ සමා වෙන්න මේ මට මේ සවුන්ඩ් එක දාන්න බෑ කොපිරයිට් ප්‍රශ්න තියෙන හින්දා. මේකේ සවුන්ඩ් දැම්මොත් මේ කොපිරයිට් අදින හින්දා සවුන්ඩ් දාන්න දෙයක් නැහැ. ඔය ඉතින් ඕගොල්ලෝ හොම් බලන්න ඉතින් පේනවා ඇති ඉතින් යාළුවනේ ඕගොල්ලෝ බලන්න. ඔය විදිහට මම අද කෝප් ගාස්ලා පිසෙට් වුණා. ඔය ඉතින් කෝප් එකක් ගත්තා. ඉතින් කෝප් බොන්න යන්නේ ඉතින් එතන ඉඳන් බීලා කෝප් වෙනවා. ඔය ඉතින් යාළුවනේ දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් යාළුවනේ අදින් වීඩියෝ කරා අපි වෙන දවසක ඉතින් ආයි හම්බෙමු ඉතින් අලුත් vlog එකකින්. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා like පාරකුත් දාලා තියන්න ඉතින් අපි වෙන දවසක ආයිත් හම්බෙමු. අදට ගිහින් එන්නම්. bye bye.